ආයිබෝන් සුබ දවසක් යාළුවනේ කොහමද ඉතින් ඔන්න ඔයාලට සුබම සුබ පණිවිඩයක් තමයි අරගෙන ආවේ. වීඩියෝකට යන්න කලින් මතක් කරන්න ඕනේ පුංචි ඉල්ලීමක් කරන්න ඕනේ. තාමත් අපේ channel එකත් එක්ක එකතු වෙච්ච නැති කෙනෙක් නම් channel එක subscribe කරලා notification bell එකත් all දාලා තියාගන්න. ඉතින් යාළුවනේ ඔන්න මේ මාසයට අදාළ දීමනාව මේ වෙනකොට බැංකු ගිණුම් වලට බැර කරලා තියෙනවා. ඉතින් පළමු සහ දෙවන අදියරේ හැමෝටම තමයි මේ මුදල් බැංකු ගිණුම් වලට බැර කරලා තියෙන්නේ. ඉතින් මුදල් ආපු නැති කෙනෙක් ඉන්නවා නම් ඔයා පොත අප්ඩේට් කරලා බලන්න ඔයාට මුදල් ආවේ නැත්තේ ඇයිද කියලා. හැබැයි සිස්ටම් එකට මුදල් වැටිලා තියෙනවා නම් ඔයාගේ අනිවාර්යෙන් බැංකු ගිණුමටත් මුදල් වැටෙනවා. ඉතින් ඒක බැංකුවේ දෝෂයක් නිසා වැටෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒ හින්දා ඔයා සිස්ටම් එක චෙක් කරලා මුලින්ම ඒ මුදල කීයද කියලා බලලා ඔයා අනිවාර්යෙන් බැංකුවට ගිහිල්ලා පොත අප්ඩේට් කරලා බලන්න. එතකොට ඔයාටත් මේ මුදල් බලා ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් පළමු අදියරේ සහ දෙවන අදියරේ වැඩිපුර මුදල් ආපු 50000 දෙනෙක් ඉන්නවා. සමාජිකයන් 50000ක් ඉන්නවා. ඉතින් මේ 50000න් තමයි ඒක අඩු කරගන්නේ, හැමෝගෙම නෙමෙයි. ඒක නිසා අවධානයෙන් ඉන්න. වැඩිපුර මුදල් ආපු අය කලබල වෙන්න එපා. මොකද ඒ අයට ගිය මාසේ ලබා දුන්නා. ඉතින් මේ මාසේ එකෙන් ඒ මුදල අඩු කරගෙන තමයි ඔයාලගේ බැංකු ගිණුම් වලට මුදල් මේ පාර බැර කරන්නේ. ඉතින් මම හිතනවා පැහැදිලි වෙන්නේ නැති කියලා මොකක්ද කියලා. ගිය පාර ඒ අප්‍රේල් මාසයට ලබා දුන්න අමතර දීමනාව තමයි මේ වැඩිපුර වැටිලා තියෙන්නේ. එහෙම නැතුව අසසුම ඒ මාසයක් පුරාවට ලබා ගන්න ඒ දීමනාව නෙවෙයි, අප්‍රේල් දීමනාව තමයි මෙහෙම ඔයාලගේ ගිණුම් වලට දෙපාරක් බැර වෙලා තියෙන්නේ. ඉතින් ඒක ඔයාලා දන්නවා 2500 5000 සහ 7500 වශයෙන් තමයි ලබා දුන්නේ ගිණුම් හිමියන් අතරේ. සංක්‍රාන්තික දුප්පත් සහ අන්ත දුප්පත් කියන කාණ්ඩවලට බෙදලා ඒක ලබා දුන්නේ. අන්න ඒ මුදල තමයි අඩු කරගන්නේ. වෙන සත පහක්වත් ඔයාලගේ ආය කරගන්නේ නැහැ කියලා තමයි අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය සඳහන් කරලා තියෙන්නේ. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක වැදගත්යි කියලා හිතුණා නම් ඔයාගේ යාළුවන් අතරේ බෙදා හදා ගන්න ගමන් ඔයාලගේ අදහස් ඒ වගේ මුදල් ලබා ගත්තා නම් වීඩියෝ එකට පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්නත් අමතක කරන්න එපා. ඒ වගේම ලයික් එකක් දාන්න, තවත් කෙනෙක්ට බලන්න පුළුවන් තරම් ෂෙයා කරන්න. කියින් එන්න හැමෝටම සුබ දවසක්.